අදින්න යන මේ නටේට අම්මා සම්බුදු සරණයි වීර්ය කරනේ අක්කට ෂුවර් තමයි එම කිව්වේ මල්ලට තාත්තගේ නම් තමයි මොකද එතෙන් එක කඩුයි ඒ අපේ තාත්තා තාල පල්පේ කියා අතහැරලා දාගෙන පස්සේ අම්මයි I cannot explain this feeling in words. සිහින් සීතල අම්මා මේ මාරයි අප්පා දිව්‍ය ලෝකේ ගේට්ටුව ළඟ ඉන්නේ මං ගන්නම් Hi ළමයි, welcome to my YouTube channel. ඔන්න අද මම මගේ නඩේත් එක්ක සිරිපා කරුණා කරන්න ආවා. ඒත් කන්ද කරුණා කරන්න කලින් ඔයාලට ලස්සන වැඩක් පෙන්වන්න කියලා හිතුවා. මේ බලන්නකෝ මම ගෙදරින් එද්දී සමන් පිච්ච මල් පොහොට්ටු ටික සීනි කෙහෙල් පිත්තක් ඇතුලට දාලා දෙපැත්තට පුළුන් කෑලි ගහලා සෙලෝ ටේප් කරලා ගෙනාවේ. දැන් ඔන්න සෙලෝ ටේප් ටික ගලවලා පුළුන් අයින් කරලා කෙහෙල් පිත්ත ඉරලා මල් ටික එළියට ගන්නවා. බලන්නකො ලස්සනට පිපිලා එන හැටි. ඔයාලටත් සිරිපාදට මල් ගෙන යන්න ඕන නම් මේ විදියට අරන් යන්න පුළුවන්. එතකොට උඩමළුවට යනකොට මල් තැලෙන්නේ පොඩි වෙන්නේ එහෙම නැහැ. Okay guys, it's time to leave. I'm just about to step off my house. My team is already waiting at the bus halt. I can feel the adrenaline rush right now. I hope we will have an amazing time. Let's make some memories. Stay tuned with Hasiora. Bye bye. අපි ගෙදරින් පිටත් වෙනකොට පාන්දර 4 විතර වෙලා චුට්ටි වැස්සකුත් ආවා. ඒ වුණාට ඒ වැස්සෙන් නම් කිසිම කරදරයක් වුණේ නැහැ. අපේ ගෙදර ගාවින් 7 දෙනෙක් මේ ගමනට එකතු වුණා. ඒ වගේම නඩෙත් 30 දෙනෙක් හිටියා. උන්නකම තමයි අපේ ගමන පටන් ගත්තේ. ඔන්න බලන්න මගේ නඩේ ඉන්න හොර ගෙඩියෝ දෙන්නේ. මං කැමරාව හරවනකොට මූණවල් හංගනවා. ඔයාලා මේක දිහා බලන්න. ඔයාලා මට සපෝට් කරන්න. අපේ පළවෙනිම නැවතුම උනේ සංකපාල රජමහා විහාරය. අපි මේ ස්ථානයට ඇවිල්ලා බුදුන් ඇදලා පන්සිල් සමාදන් වෙලා ආශිර්වාදය ලබා ගත්තා. සංකපාල රජමහා විහාරය කියලා කියන්නේ හරි අපූර්ව ගැඹුරු ඓතිහාසික පසුබිමක් තියෙන ස්ථානයක්. මේ කතාව කෙලින්ම සම්බන්ධ වෙන්නේ අපේ දුටුගැමුණු රජුරන්ගේ දසමහා යෝධයන්ගෙන් එක්කෙනෙක් වෙච්ච පුසදේව යෝධයාට. පුසදේව කියලා කියන්නේ දුන්නෙන් විදින්න මරු දක්ෂයෙක්. එයාට කියන්නේ ශබ්ද වේදී කියලා. ඒ කියන්නේ පේන්නේ නැතිව වුණත් සද්දෙට විදින්න පුළුවන්. ඉතින් ඒ වගේම එයාම තමයි ජයසංකේ පිබින්නේ. එලාර යුද්ධයේ අවසානයේ පුස්සදේව යෝධයට හිතුණා. දැන් ඉතින් මං යුද්ධ කළ ඉවරයිනේ. මට ඕනේ මහාන වෙන්න සැනසීමෙන් ඉන්න කියලා. පුස්සදේව යෝධයා තමන් මහාන වෙන්න කලින් තමන් යුද්ධයට පාවිච්චි කරපු ජයසංකය මේ විහාරයේ පිහිටලා තියෙන කන්දේ ගලක් අස්සේ හැංගුවා කියලා ජනප්‍රවාදයේ එනවා. අන්නේ සංකය සංගවපු
නැත්තම් පාලනය කරපු තැන නිසා තමයි මේකට සංකපාල කියලා නම හැදිලා තියෙන්නේ. ඊට පස්සේ එයා දුටුගැමුණු රජුරන්ගෙන් අවසර අරගෙන මේ ස්ථානයේ තිබුණු ලෙන් ආරාමයක මහාන වෙලා රහත් භාවයට පත් වුණා කියලා තමයි කියවෙන්නේ. ඔන්න දැන් අපි ඉන්නේ හැටන් ප්‍රධාන මාර්ගයේ. ඇත්තටම මේ පාර පුදුම තරම් ලස්සනයි. අධිමාත්‍රාවෙන් සබාදහමට ලංවුණු ඇස් හොයන්නෙම කොළපාට. මමත් ඒ වගේමයි. ඇත්තටම මේ පාර හරිම ලස්සනයි. මධ්‍යම පළාත තියෙන මේ සොඳුරු බවට මම හදවතින්ම ආදරෙයි. එක පැත්තකින් මේ පරිසරයේ තියෙන අපූර්ව නිශ්ශබ්දතාවය. අනෙක් පැත්තෙන් මේ ජීවත් වෙන දමිළ ජනතාවගේ හදවතින් වෙන අවිහිංසක සුහදශීලී හිනාව. ඒ හැමදේම හිතට දෙන්නේ පුදුමාකාර නිදහසක්. හරියට ආත්මයට දැනෙන ඔසුවක් වගේ. ඔහොම යද්දී පාර දෙපැත්තේ රතු පාටින් දිලිසෙන මැයිමාර ගස් මම දැක්කා. ඒ හැලෙන රතු මල් පෙති දකිද්දි මගේ හිත නතර වුණේ සමිදයි සංචරණේ ළඟ. ජීවිතේ සමහර මතකයන්, සමහර මිනිස්සු මේ වගේ ලස්සන පරිසරයකදී ආයිමත් හරිම ගැඹුරට හිත ඇතුළෙන්ම මතුවේ. සමිද අතුලසිරි පදුල්ල ඉස්පිරිතාලෙදි මේ ගියා. තනි වාක්‍යකින් කියවනකොට පපුව පිච්චිලා ගියා. සමිද අතුලසිරිගේ ඒක පාර්ශ්වික ආදරේ විශ්වීය පණුවිඩේ රැගෙන යන ඉඟුරු මල්ලේ සංචරණිට අල්ප මාත්‍රයකින් හෝ දැනුණනම් ගෞරවෙල කඳුමුදුනි මැයිමාර ගහේ අවාරෙත් පිපෙන්නට තිබුණා රතු පාටට මැයිමාරමයි. මම මේ කියපු දෙනන් තේරෙන්නේ මැයිමාර ප්‍රසංගය කියවපු ආදරණීය රසිකයන්ට විතරමයි. කොහොමුණත් ලස්සන පරිසරයක් බැදින් ආදරණීය මතකයන් හිතේ දවටගෙන අපි යමු ඉස්සරහට. දෙකම එකයි අප්පා. මේ නඩේ ගුඩ අපේ අම්මද? මේ නඩේ ගුඩ. Hai Sudu. එතෙන් කෙනෙක් අඩුයි. ඒ අපේ තාත්තා. තාත්තපිය දාලා පල්පකේ ගියා. සමහර දේවාලේ ඉඳලා අපි විවේක ගන්න තැනට පයින්න යනකම. ඒ ගමන් ඉතින් ඔය කියව හිනාව වී තමයි යන්නේ. අපි මල්ලිට හරි තමයි කියවන්නේ. මාව අවශ්‍යනක තමයි අපි මල්ලිට ලොකුම රාජකාරිය. मैं निकल गया मम्मा गोंग गोंग बोले පේනවනේ ඉතින්. අපේ මිනිස්සු කියන්නේ සිරිපාද කරුණා කරනවා කියලානේ. ඒත් ඇත්තටම මේක ගමනක් නෙමෙයි. මේක අපේ මුතුන් මිත්තන්ගේ භක්තියේ සලකුණු හොයාගෙන යන වන්දනාවක්. මීට අවුරුදු 10 ගණනකට කලින් වට්ටගාමිනී අබේ රජුරුව මුවන්ගේ පස්සේ පන්නගෙන ඇවිල්ලා මේ ගිරි ශිඛරයේ සැඟවුණු රහස ලෝකයට හෙළි කළා කියලා ඉතිහාසයේ කියනවා. එදා ඉඳන් අද වෙනකන් කෝටි ප්‍රකෝටි ගණනක් පයගැටෙන මේ මාවත ලෝකයේ මිනිස්සු වැඩිම පිරිසක් එකම අරමුණකට පියනගෙන පූජනීයම හිණිමග. බලන්නකෝ මේ හැටන් පාර. මේක නිකම් පාරක් නෙමෙයි. මේක හරියට ඉතිහාසයයි වර්තමානයයි යා කරන පාලමක් වගේ. රජවරු, ඇමතිවරු වගේම සාමාන්‍ය ගැමියෝ පවා තමන්ගේ තරාතිරම අමතක කරලා කරුණා කරපු මේ මහා කලාගාරේ අද අපි එක වර්ණයක් වෙන්නයි සූදානම්. නඩේ සේරම සූදානම්. හිතේ ශ්‍රද්ධාවයි ගතේ හයියයි එක්ක හසියෝරා අරගෙන මේ ආත්මීය චාරිකාවට අපිත් එක්ක එකතු වෙන්න. ඔන්න අපි ශ්‍රීපාදය කරුණා කරන්න පටන් ගත්ත මෙතන. මෙතනදී අපි නැවතත් තිසරණ සරණ ගියා.
රජයෙන් මේක වාරය කියලා නම් කරලා තිබුණත් ස්වභාව ධර්මයේ නියමයට අනුව මේ අවාරය. මගේ හිතේ හැමදාම ලොකු ආසාවක් තිබුණා අවාරි දවසක සිරිපාදේ කරුණා කරන්න. ඉතින් මගේ මුල්ම කෝඩු ගමනම මේ විදියට අවාරයකදී සිද්ධ වෙන තරම් මම වාසනාවන්ත වුණා. මේ දවස් ටිකේම ඉන්දියන් සාගරයේ තිබුණු කැළඹිලි තත්ත්වයක් නිසා ලංකාවේ කාලගුණය ගොඩක් නරක අතට හැරිලායි තිබුණේ. හැබැයි පුදුමයකට වගේ අපි සිරිපාදේ කරුණා කරලා ආපහු පහළට එනකම්ම වැස්සෙන් පින්නෙන් දරාගන්න බැරි සීතලෙන් විතරක් නෙවෙයි කිසිම සතෙක්ගෙන් සර්පයෙක්ගෙන්වත් අපිට බාධාවක් වුණේ නැහැ. සෝබාදහම අපිට ඒ පාර පුදුමාකාර විදිහට විවර කරලා දුන්නා. කිසිම සෙනගක් කලබලයක් නැතිව ඒ පිම්බීමේ නිශ්ශබ්දව අපේ බුදු සමිඳුන්ව අපි වැන්දා. අපේ බුදුන් අපි වැන්දා. පෙරලි පෙරලි අපි වැන්දා. යනකොට අපිට ගිලි මලය කියලා තැනක් හම්බුණා. ඒකට ගිලි මලය කියලා කියන්නේ මොකද කියලා දන්නවද? ඉතිහාසයේ කියවෙනවා මහා විජයබාහු රජතුමා සිරිපා කරුණා කරන වන්දනාකරුවන්ට දානය දෙන්න කුඹුරු යායවල් පිටින් වෙන් කරලා තිබ්බා කියලා. ගිලි මලය කියලා කියන්නේ ගිලම්පස දුන්න මලය. මලය කියලා කියන්නේ කන්දටනේ. ඉතින් ඒ කියන්නේ එදා ඉඳන්ම රජවරු පවා මේ පාරේ යන වන්දනාකරුවන්ට බඩගින්න නිවන්න, කුසගින්න නිවන්න, වෙහෙස නිවන්න රාජ්‍ය මට්ටමින් කටයුතු කරලා තියෙනවා. ඒකයි මේ ගමනේ තියෙන රාජකීයත්වය. දැන් ඔයාලා දකින්න ඇති. අදත් ඒ වගේම බොහෝම සදහැවත් පින්වතුන් මේ යන වන්දනාකරුවන්ගේ වෙහෙස මහන්සිය නිවන්න නොඑක ආකාරයේ දාන ආදී වැඩ කටයුතු සිදු කරනවා. ඉතින් මේක අපේ ලංකාවේ දකින්න ලැබෙන හරි ලස්සන සුන්දර අත්දැකීමක්. අපි යමු ඉස්සරහට. පළවෙනි පාරේ. ඔයාලා දන්නවද මේ සමනල අඩවියට මේ සමනල කන්දට ඇයි එහෙම කියන්නේ කියලා? මට මතකයි මගේ පුංචි කාලේ අපේ චූටි ඉස්කෝලේදී එක්තරා කාලයකට සුදු පොට සමනල්ලු රෑම් පිටින් එක පොකුරට පියාඹල යනවා. අපේ ටීචර් කියනවා අන්න පුතේ සමනල්ලු සිරිපාදේ වන්දනා කරන්න යනවා කියලා. මේක සමනල කන්ද කියන්නේ මොකක්ද දන්නවද? අවුරුදු දෙක කාලයකට දහස් ගණනක් සුදු පාට සමනල්ලු එක දිශාවකට පියාඹනවා. පැරණි ගැමියෝ විශ්වාස කරනවා සමනල්ලු යන්නේ තමන්ගේ ආත්මය පූජා කරන්න සිරිපාපතර ළඟට කියලා. ඒක හරියට කුඩා ජීවියෙක් මහා ශක්තියක් කරා යන චාරිකාවක් වගේ. ඒ නිසාම තමයි මේ මහා වනාන්තරයට සමනල අඩවිය කියලා කියන්නේ. සිහින් සීතල ගත වෙලෙන විට මම කරුණා කරනකොට දැක්කපු දෙයක් තමයි මේ හැම තැනම මේ බලන්නකෝ පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් දාන්න එපා කියලා තියෙනවා. හොඳට මතක තියාගන්න. මේ පූජනීය හිමවර්ණයට අපි අරන් යන්න ඕනේ අපේ හිතේ තියෙන භක්තිය විතරයි. අප වරන් යන්නේ ඒ පිම්බීමෙන් ලැබුණු ආත්මීය සුවඳ. කරුණාකරලා ඔයාලගේ ආත්මවර්තකාමී පොලිතින් කැබැල්ලකින්වත් මේ සබදාමේ පිටුවම කිලිටි කරන්න එපා. බලන්නකෝ හැම තැනකම මේ විදියට පෝස්ටර් ගහන්න වෙලා තියෙන්නේ. ගොඩක් දුරට අපේ මිනිස්සුන්ගේ තියෙන නොසලකිරීමක්. ඉතින් ඒක නිසා මේ සිරිපා කරුණා කරන ඔයාලා හැමෝම හොඳට මතක තියාගන්න. ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතනයි
හිතෙන් පාවමින් වමින් හිත්වල සුවයයි පිනින් මවා පිනින්නේ බුදුහිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනු අපේ කොමල බබා ඔන්න ළමයි අපි සීත ගඟුල ගාවට ආවා. මෙතන වතුර නම් හරිම සීතලයි. අයිස් කැට වගේ. හැබැයි ඉතින් සිරිපා කරුණා කරද්දී සීත ගඟුලෙන් නාන්නේ නැතත් මූණකට හොදගෙන පිරිසිදු වෙනක නම් අනිවාර්යයි. ඒකට කියන්නේ පේවෙනෝ කියලා. සාමාන්‍යයෙන් මෙතනදී ගෙදරින් පුච්චගෙන ආපු දෙහි ගෙඩියක් මුළු ඇඟේම ගාලා සීත ගඟුලෙන් සෝදලා පිරිසිදු වෙනවා. බලන්නකෝ මේ වතුර දිහා හරියට වීදුරුවක් වගේ. පතුලේ තියෙන හැම ගල් කැටයක්ම හැම වැලි කැටයක්ම කිසිම වෙනසක් නැතුව ඒ විදියටම පේනවා. මට හිතුණා මේ වෙලාවේ සෝබාදහම අපිට කියන්නේ උඹලගේ හිතවල තියෙන ආශාවන් ක්‍රෝධය මේ සේරම අයින් කරලා මේ වතුර වගේ පිරිසිදු වෙලා සිරිපා කරුණා කරන්න කියලා. Bandavantu 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 Apivenda Apivenda Ape budun Apivenda Perali Apivenda Vadinna yana me nadete amma sambudu saranai veeriya karane akkata ode suwar tamai ema kiuwe mullata taatage nan tamai වටේ පිටේ හිටපු හැමෝටම hina කියපු වෙලාවක් තමයි ඕක. හැබැයි ඉතින් සිරිපා කරුණා කරන්න ආවම පාර දිගේ ඇහෙන ඔය වගේ දඟකාර කතා නිසා සිරිපා කරුණා කරන මහන්සියත් කොහෙන් ගියාද දන්නේ නැහැ. ඒ මල්ලිලාටත් වඳින්න යන හැමෝටමත් සමන් දෙවි පිහිටයි. අපි යමු ඉස්සරහට. සප්පල පතලයි හිතෙන් පවා පදිම් මදිම් හිත්වල සුවයයි පෙනෙන් මවා පෙනෙන්නේ බුදුහිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනුයි සමනුල මහසෑයයි හිලෙස් කසල මල පැහැර කරන්නයි විසල් කුසල් දම් රැස් කරගන්නයි කරුණාවෙන් කරුණා කරගන්නයි කසල හලා බිම නොම කෙලෙසන්නයි අසිරි සුරකිනු සමරොල අසිරි සුරකිනු සමරොල අපි දැන් හැම වෙලාව 8:09 අපි මහගිරිදඹ කරුණා කරන ගමන් තමයි ඉන්නේ. මේ ඉන්නේ අපේ නඩේ පුරා. ඇලකන ඔසාන හෝටලේ ගාව තමයි ඉන්නේ. මේක තමයි මේ පාරේ තියෙන අවසාන හෝටලේ. දැන් වෙලාව 8:29යි. දැන් වෙලාව 8:29යි. Finally, worship the Sripada Padma. It's absolutely
moment is so magical. I feel pleasant and so grateful. We made it, guys. This is the best feeling. Thank you for being with us, Yora. ඒ අතරේ සීතල දරාගන්න බැරුව වෙවුල හිටපු අහිංසක සතෙකුටත් අපිට කරන්න පුළුවන් විදියට අපි පුංචි උදව්වක් කළා. වෙලාව 9:42යි. අපි ශ්‍රීපාදේ කල්පනා කියලා ශ්‍රීපාදේ පත්මකට පුදාගත්තා. ඉතින් මගේ අවසාන ප්‍රාර්ථනාව කවදා හරි දවසක ජීවිතයේ තියෙන හැම බැඳීමක්ම හැම සංසාරික බරක්ම නිවා කරලා ඒ උතුම් පරම ශාන්ත නිවන් සුවයම ළඟා කරගන්න ඔයාලා හැමෝටමත් මටත් වාසනාව ලැබෙන්න කියලා.